සුබ දවසක් මැණික් කෑලු සියලුම දෙනාට. ඉතින් මම අද ඔයාලට ගෙන ආවා ලොට් පිටින් යන සෆායා සහ අනිකුත් වර්ග. මේ තියෙන්නේ සෆායා සෙට් එකක්. ඉතින් මේක ඇවිල්ලා හොඳයි. මේ වගේ ලොට් එකක් අරගෙන පොඩි පොයින්ට් ගල් සහ කැරට් එකේ වගේ ගල් වලට මේ ලොට් එක හොඳයි. ඊට පස්සේ මම ඔයාලට ආයෙ පෙන්නනවා මේ රෝස කිරිවාලා ලොට් එකක් තියෙන. ඉතින් මේ වගේ ගලුත් හොඳයි. ඔය පොඩි වැඩවලට සහ ඒ කියන්නේ පොඩි සාමාන්‍යයෙන් වැඩවලට මේ රෝස කිරිවාල ලොට් එකෙන් අපි පොඩි ගල් කට්ටන් පොලිෂ් කරලා ඉතින් දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ලොට් එතකොට මේ වගේ ලොට් කියන්නේ ලොකු මිලක් කියන්නේ නැහැ රෝස කිරිවාල කියන එක. ඊට පස්සේ මම ඔයාලට දෙනවා කිසෝබෙරිල් ලොට් එකක්. එතකොට මේ තියෙන කිසෝබෙරිල් මේ පොඩි පොයින්ට් ගල් තමයි කැපෙන්නේ. ඉතින් මේ වගේ ලොට් උනත් හොඳයි. ඊට පස්සේ මේ ලොට් එක ඇවිල්ලා වයිරෝඩි ලොට් එකක් මේ තියෙන්නේ. ඉතින් වයිරෝඩි කියන්නේ මිල අධික මැණික් වර්ගයක්. ඉතින් ඒකේ ඔයාලා හොඳට බලන්න. ඉතින් මේ වයිරෝඩි ලොට් එකෙත් සාමාන්‍යයෙන් ගන්න පුළුවන් ගල් තියෙනවා. ඉතින් එතකොට වයිරෝඩි කියන්නේ හොඳ මිලක් යන ජාතියක්. ඊට පස්සේ මේ ඇවිල්ලා ගානට් ලොට් එකක් තමයි මේ තියෙන්නේ. මේ වගේ නම් ලොකු මිලක් යන්නේ නැහැ. නමුත් ඉතින් අපිට සාමාන්‍ය පොඩි වැඩ කරගන්න පුළුවන් ගානට් තොගයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් වලදී ඔයාලා බය වෙන්න එපා. ඉතින් මේව පොඩි ලොට් අරන් පට්ටන් පොලිෂ් කරලා දෙන්න පුළුවන්. මේ තියෙන්නේ සෙමි ගල් ලොට් එකක්. ඉතින් මේකෙත් තියෙන ඉතින් අපිට හොඳ ගල් වගේ අරගෙන ඒවා පොඩි දේවල් වලට හදලා තමයි විකුණන්න පුළුවන් ලොට් පිටින් ගන්න දේවල් වලින්. ඉතින් ඔයාලත් මේ ලොට් පිටින් කරනවා නම් ලොට් ගන්නවා නම් එක්කෝ ඔයාලට පුළුවන් මේ ලොට් එක අරන් එහෙම තව පොඩි ගානක් තියාගෙන ආපහු අනිත් අතට විකුණන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ෆී ෆෝම් කරපු ගානට් ටිකක් තියෙනවා ගානට් ලොට් එකක්. ඉතින් මේ වගේ ඒවත් තියෙනවා වෙළඳ පොලේ. එතකොට මේ වගේ ඒවත් ඔයාලට අරගෙන හරි ලේසි ඉතින් වැඩක් කරගෙන යන්න පුළුවන්. මේ ගානට් ලොට් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම ඔයාලට පෙන්නනවා මෝස්ටෝන්. මේ තියෙන්නේ මෝස්ටෝන් ලොට් එකක්. ඉතින් මෝස්ටෝන් සාමාන්‍යයෙන් ගෙවුඩ වගේම තමයි. ඒක අපි ගලේ හැඩයෙන් තමයි හරියටම අඳුනගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ආපහු ආයි ගානට් ලොට් එකක්ම පෙන්නනවා මම ඔයාලට. ඉතින් මේවා මේ ගානට් කියන ඒවා නම් ලොකු මිලක් යන්නේ නැහැ. නමුත් ඔයාලට සාමාන්‍යයෙන් වැඩක් කරගන්න පුළුවන්. මේ ඇවිල්ලා ග්‍රීන් සර්කන් ගල් තුනක් තියෙන්නේ. ඒකත් ඉතින් ලොට් එකක් වගේ තමයි සර්කන් කියන්නේ. සාමාන්‍යයෙන් මිලක් යන ලොට් එකක්. ඊට පස්සේ මම ඔයාලට සපායා ලොට් එකක් පෙන්නනවා. මේ තියෙන සපායා ලොට් එකක්. ඉතින් මේක වගේ මේ ලොට් එකේ ටිකක් මිල අධිකයි අනිත් ඒවාට වැඩිය. ඊට පස්සේ මම ඔයාලට මට එවපු ගල් සෙට් එකක් තමයි මේ පෙන්නන්නේ. ඉතින් මේකේ සමහරකට ගල් තියෙන්නත් පුළුවන්. මේක හරියටම කියන්න අමාරුයි. එතකොට මට එවලා පෙන්නලා තියෙනවා ලොකු ගල් තියෙනවා කියලා. දැන් මෙතන තියෙන විදිහට නම් මෙතන ගල් දෙක තුනක් තියෙනවා හොඳ ඒවා. මම මේ ලොට් එක වලට දැම්මේ. ඉතින් මේ වගේ ගල් මට එවනවා. ඉතින් මම මේවා බලලා පරික්ෂා කරලා ඒ කට්ටියට හරිද කියනවා. ඉතින් වටිනාකමක් තියෙනවා කියලා. ඉතින් මේකෙත් ගල් දෙක තුනක් තියෙනවා හොඳ වටිනාකමක් තියෙන. ඉතින් ඔයාලගෙත් තව ගල් තියෙනවා නම් මම අහන්න තියෙනවා නම් එවන්න. මම ඒවත් බලලා ඔයාලට කියන්නම් මෙන්න මේවා කියලා. ඊට පස්සේ මේ තව මට එවපු ගල් ලොට්ට. ඉතින් මෙතන නම් තියෙන්නේ තනිකර කිරිවාන ගල්. ඉතින් මේ වගේ ඒවත් මට එවනවා මේ මැණික්ද කියලා අහලා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. මම හැම දෙයක්ම බලලා ඉතින් ඔයාලට කියනවා මේ තියෙන්නේ අහවල් එක කියන එක. ඉතින් ඊට පස්සේ මේ තියෙන්නේ නැචරල් බ්ලූ සෆායා ගල් තුනක්. ඉතින් ඒකත් ලොට් එකට තමයි මම ගත්තේ. ඉතින් මේ වගේ වීඩියෝ ඔයාලට හැමදාම බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ විවිධ ගල් වර්ග තුනක්. ඉතින් මේක මේ වගේ ගල් එක්කලා තියෙනවා. එතකොට මේ ඇවිල්ලා නැචරල් කලර් තුනකින් පිහිටි ගලක්. මේක වගේ ගල් ආයේ දකින්න හම්බෙන්නේ නැහැ ඔයාලට. ඒ හින්දා තමයි මම මේ ගල ගෙනාවේ. මේක රෙයා ගලක්. ඉතින් මේ වගේ රෙයා ගලක් සෑහෙන මිලක් යන රෙයා ගලක්. ඉතින් මේක ඇවිල්ලා කලර් තුනකින් විහිදිලා පේනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් මේ වගේ ගලක් ආයේ මං හිතන්නේ ඔයාලට දකින්න හම්බෙයි කියලා. ඒ හින්දා තමයි මම ඔයාලට මේ ගලේ වීඩියෝ එකක් අරන් ආවේ. ඉතින් මම නැවතත් කියනවා මගේ channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න, comment කරන්න. ඔයාලට අවශ්‍ය
දෙයක් තියෙනවා නම් දැනගන්න කමෙන්ට් එකක් දාලා අහන්න මගෙන්. ඒතකොට මගේ WhatsApp number එක දාලා තියෙනවා. ඒකට ඕනනම් වීඩියෝ එවන්න. මම බලලා ඔයාලට කියන්නම් මොකද්ද කියන එක. ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම කියලා මම මේක